start. අයිබෝන් නංගිල මල්ලිලා අද අපි ඔගලන්ට කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. විශේෂයෙන් එක්සත් රාජධානියට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට හරි රස්සාවකට හරි එන ඔයාලට සමහර විට වාහනයක් ගන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. ඉතින් එක්සත් රාජධානියේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ගොඩක් හොඳයි. විශේෂයෙන් ලංකාවත් එක්ක බලනකොට එහෙමත් වෙලාවක තමයි හිටගෙන යන්න වෙන්නේ. ඕන තරම් බස් කෝච්චි තියෙනවා. වෙලාවට ඒව දුවනවා. ඉතින් ඒ වුණාට සමහර විට ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන් Tamanටම කියලා වාහනයක් ගන්න. ඉතින් වාහන මිල ගැන කතා කරොත් ඉතින් ලංකාවේ හීනකින්වත් ගන්න හිතන්නවත් බැරි වාහන මෙහි ඉතාමත් ලාභයට විශේෂයෙන් මරුටියක් ගන්න පුළුවන් මිලට ඔයාට අලුත් බෙන්ස් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඇල්ටෝ එකක් ගන්න මිලට ඔයගොල්ලෝ රේන්ජ් රෝවර් එකක් ගන්නව වෙන්න පුළුවන් මෙහි. ඉතින් ඒ වගේ ගානේ විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකින්ද සමහර විට ඔයගොල්ලන්ට අර ඒ වගේ හොඳ වාහනයක් ගන්න ආසාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එක්තරා බ්‍රෑන්ඩ් එකකට ඔයගොල්ලෝ ඉස්සර ඉඳන් ආස කෙනෙක් වෙන්න පුළුවන්. ලංකාවේදී තිබ්බ බ්‍රෑන්ඩ් එකම මෙහි ගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් කාරණා. සමහර විට ඔයගොල්ලන්ට රෑ වැඩ ඇරලා බස් එකක් එනකන් ඉන්න බැරි නම් ලේසි ආයතනයේ පාකින් තියනවා නම් ටක් ගාලා කාර් එකට නැග්ගා ගෙදර ආවා. ඉතින් ඒ වගේ තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ගම් ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් දුරට වාහනයක් අවශ්‍ය වෙනවා. shopping කරන්න, වැඩට යන්න, යුනිවර්සිටි යන්න, මේ හැම දෙයකටම වාහනයක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ වාහනයක් ගද්දී කල්පනා කරන්න ඕනේ කාරණා ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මම අධ්‍යාපන විශේෂඥයෙක් මිසක් වාහන විශේෂඥයෙක් නෙමෙයි. ඉතින් මම බැරි දේවල් වලට අත ගහන්න නැතුව මම ඒ පිළිබඳ විශේෂඥයෙක් හොයාගෙන ආවා. ඉතින් අද මාත් එක්ක ඉන්නවා රංගමල්ලි එක්සත් රාජධානියේ දැන් අවුරුදු ගණනාවක් ඉන්න කෙනෙක්. ඉතින් යාට වාහන ගන්න තැන ඉඳන් වාහන රිපෙයාර් කරනවා සර්විස් කරන හොඳ වාහනයක් තෝරාගන්න ඒ වගේම හොර ලෙමන්ස් ඒ කියන්නේ එක ලෙඩ වහලා විකුණන වාහන වලින් ගැලවෙන ඒ වගේ ගැන ගොඩාක් දැනුමක් තියෙන කෙනෙක් මම දන්නවා මොකද මම දැකලා තිනවා යා ගොඩක් අයට උදව් කරනවා මේ වගේ දේවල් වලදී. ඉතින් මං අද රංගමල්ලිගෙන් අහන්න කියලා යන්නේ මොකක්ද එක්සත් රාජධානියට මුලින්ම එන කෙනෙකුට වාහනයක් ගන්නව නම් මොනවාද බලන්න ඕනේ කාරණා මොන වගේ බ්‍රෑන්ඩ්ස්ද ගන්න සුදුසු මොන වගේ බ්‍රෑන්ඩ්ස්ද බලන්නවත් එපා අර ඉස්සර Nissan Serena වගේ සදහටම ඔබ මගේ නොවන විදිහට මොකද ඕගොල්ලෝගේ වාහනේ කැඩෙන්න ගත්තොත් දිගටම අන්තිමට ඕක තලන්න දෙන්න තමයි වෙන්නේ. එතකොට තලන්න දෙනවටත් ගාණක් ගෙවන්න වෙනවා. ඒ නිසා අපි මේ වගේ ලෙඩ වලින් ගැලවිලා ඉන්නත් ඕනේ. ඒ නිසා අපි අද පොඩ්ඩක් කතා කරලා බලමු මොන වගේ වාහනද ගන්න සුදුසු. of course ඔයගොල්ලෝගේ පෞද්ගලික අවශ්‍යතාවය අනුව තමයි ඒක අන්තිමට තීරණය වෙන්නේ. ඒ වුණාට අපි ඔයගොල්ලන්ට අද හිතන්න යමක් ඉතුරු කරන්න තමයි කතා කරන්න යන්නේ වාහන පිළිබඳව. ඉතින් රංගමල්ලි අපි මුලින්ම පටන් ගමු මොන බ්‍රෑන්ඩ්ස්ද UK ආපු ස්ටුඩන්ට් කෙනෙක් හරි අලුතින් ජොබ් එකකට ආපු කෙනෙක් ගන්න සුදුසු බ්‍රෑන්ඩ්ස් ටිකක් අපි 6ක් 7ක් ගැන කිව්වොත් එහෙම අම්ම කියනවා මුලින්ම Toyota තමයි මුලින්ම එක. ඊට පස්සේ Lexus. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් Audi හොඳයි. ඊට පස්සේ BMW සමහරක් වෙලාවට නේද තියෙනවා. ඒ හතර තමයි මුලින්ම රබරම Range Rover වගේ ගියොත් පරණ වාහනවලදී ටයිමින් චේන් ප්‍රශ්න එනවා, ෆුවල් කන්සම්ප්ෂන් වැඩි වෙනවා. ඒකින්ද අර හතරට ස්ටික් වෙන එක තමයි වඩා හොඳ. එතකොට Mercedes වගේ එකක් Mercedes හොඳයි. රිපෙයාර් කොස්ට් මේන්ටෙනන්ස් ඔක්කොම ගණන් වැඩි. ඒ මේන්ටෙනන්ස් කොස්ට් එක සර්විස් කොස්ට් වැඩි වෙන නිසා පරණ වාහන යනකොට මේ මං හිතන් තේරුම් නැහැ මොකද ඒතකොට ඉන්ෂුරන්ස් වැඩි වෙනවා, රෝඩ් ටැක්ස් වැඩි වෙනවා, ඔක්කොම ඒත් එක වැඩි වෙලා යනවා. අන්තිම ඩීසල් වාහනයක් ගත්තොත් එහෙම ලන්ඩන් වල පදින්නත් බැරි වෙනවා. ඔව්. ඒ අර මේ යූලෙස් zone එකක් තියෙන නිසා සෙන්ට්‍රල් ලන්ඩන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ 2016ට වඩා පරණ වාහන ඩීසල් වාහනට මේ ලන්ඩන් යන්න බැරි වෙනවා. ඔව්. ඒ යනවා නම් මම හිතන්නේ එක දවසකට $12.50 ගෙවන්න ඕන. පවුන් 12.50ක් අද 2015 දී 2025 දී සම වෙන්නේ මේ ගෙවන්න වෙනවා. එතකොට අපි හිතමු බ්‍රෑන්ඩ්ස් හැටියට ගත්තොත් මොනවාද අපි අවොයිඩ්ම කරන්න ඕනේ. අපි බලන්න හොඳම නැත්තේ මොන වගේ බ්‍රෑන්ඩ්ස්ද UK වල. මොකද දැන් විශේෂයෙන් දැන් ලංකාවේ ගත්තොත් අපි Nissan, Mitsubishi ඒ වගේ ලංකාවේ ප්‍රචලිත බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒ වුණාට ඒවා ඉච්චරම මෙහි ඉච්චර ප්‍රසිද්ධ ප්‍රචලිත නැහැ. දැන් ඒ වුණාට Ford වගේ එකක්
වොක්සෝල් වගේ බ්‍රෑන්ඩ්ස් මෙහි ගොඩක් තියෙනවා. ඒ වගේම අපි හිතමු අලුත් ඉලෙක්ට්‍රික් වාහන ගත්තොත් BYD මොකද්ද Infinity තව තියෙනවා මොකක්ද Honda එක තියෙනවා. Honda තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් අපි මොන බ්‍රෑන්ඩ්ස්ද එච්චර කන්සිඩර් නොකළ යුත්තේ? මොකද ගම්ම කියන Vauxhall ඊට පස්සේ Saab ඊට පස්සේ Land Rover ඔව් තව BMW මම ඒ ගොඩට දානවා මොකද ටයිමින් චේන් එකම ප්‍රශ්න ආවම තනිකර ගෑරේජ් එකේ තමයි ඉන්න වෙන්නේ. එතකොට ඒ ගානත් මම හිතන්නේ පවුන් 2000ක් ටයිමින් චේන් එකේ මාරු කරනවා. පොඩි රිපෙයාර් එක කාර් එක 3000යි ටයිමින් චේන් 3000 විතර ඔව් වටින්න නැතුව. දැන් මම හිතන්නේ රංගමල්ලේ කියපු විදිහට ටිකක් පරණ වාහනයක් ගද්දි පවුන් 3000 කියන්නේ රුපියල් 1.2 මිලියන් වගේ. ඒ වුණාට රිපෙයාර් එකටත් ඒ වගේම ගාණක් යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. රිපෙයාර් කොස්ට් එක අඩුවෙන් තියාගන්න වගේම බ්‍රේක් ඩවුන්ස් අඩු වාහනයක් ගන්න. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි ලංකාවේදී නම් වාහනයක් ගන්නකොට එක්ක කාගේ හරි ගෙදරකට ගිහිල්ලා වාහනයක් පේපර් එක අස්සම් කරලා සල්ලි දීලා ගන්නවා. එහෙම නැත්නම් ඉන්ද්‍ර ට්‍රේඩර්ස් වගේ වාහන අංගණයකට නැත්නම් ඩීලර්ෂිප් එකකට ගිහිල්ලා වාහනයක් ගන්නවා. නැත්නම් මේන් ඩීලර් කෙනෙක් AMW වගේ ආයතනයකට ගිහිල්ලා Toyota ලංකා වගේ තැනකින් වාහනයක් ගන්නවා. දැන් අපිට ලංකාවේ පුරුදු ওই ක්‍රමේ. ඉතින් දැන් එක්සත් රාජධානී විශේෂයෙන් පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට ඔය වගේ ක්‍රමයක්ම අනුගමනය කරන්න පුළුවන්ද? මොකද්ද රංගමල්ලි ඔව් මෙහෙත් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙලර්ස්ලා මෙහෙ වෙබ්සයිට් එක දාන ඔටෝ ට්‍රේඩර්, ගම්ට්‍රී නැත්නම් Facebook මාකට් ප්ලේස් වගේ. ඊට අමතරව ඒ වෙබ්සයිට් වලම කාර් සෙලර්ස්ලා දානවා. ඒ කොහොම වුණත් මම අනුමත කරන මේ ගිහිල්ලා කාරෙන් රෙජිස්ටර් නම්බර් එක අරගෙන ඕගොල්ලෝ චෙක් කරන්න කාර් වර්ටිකල් අර HPI චෙක් එක කාර් එකේ මොකද්ද හිස්ටරි එක මොකද්ද මයිලේජ් එක සහ කැටගරයිස් වෙලා තියෙනවා. කැටගරයිස් වෙලා තියෙනවා කියන්නේ සමහර කාර් ඇක්සිඩන්ට් වුණාම ඒක ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් කැටගරයිස් කරනවා නන් ස්ට්‍රක්චරල්ද ස්ට්‍රක්චරල්ද කියලා. එතකොට එහෙම එකක වැලියු එකක් අඩුයි. සමහරක් වෙලාවට ඒගොල්ලෝ හරියට රිපෙයාර් කරලා තිබ්බේ නැත්නම් ඉස්සරහට ගන්න ගියාට ප්‍රශ්නයක් වෙනවා. ඔව් අපි මම හිතන්නේ විශේෂයෙන් මිල ගැන කතා කරොත් පවුන් 100 200 ඉඳන්ම වාහන තියෙනවා ගන්න. සාමාන්‍යයෙන් මම හිතන්නේ පවුන් 3-4000කට සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් ගන්න පුළුවන්. කියන්නේ ලංකාවේ මම හිතන්නේ කෝටි එකමාරක වගේ වාහනයක් ගන්න පුළුවන් පවුන් 3000ක් වගේ මිලකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩ එන්න ගත්තොත් අපි තුමු ටයිමින් බෙල්ට් ලෙඩක් හරි ඒ වගේ මොකක් හරි ලෑන්ඩ් රෝවර්ස් වල එහෙම එයා සස්පෙන්ෂන් සමහර කට්ටිය ආසෙන් ලෑන්ඩ් රෝවර් එකක් මේ ආව පදින්නකොට ලෑන්ඩ් රෝවර් ස්පෝර්ට් 2007 එකක් ගන්න පුළුවන් පවුන් 2500 3000ක් වගේ වෙනවා. ඊට පස්සේ ඒක යා සස්පෙන්ෂන් ප්‍රශ්න වෙනවා ඊට පස්සේ ටයිමින් චේන් ප්‍රශ්න වෙනවා ඊට පස්සේ දිගටම ගෑරේජ් ගානේ තමයි අපිට ඉන්න වෙන්නේ. ඊට වැඩිය හොඳයි මම අනුමත කරන්නේ පොඩි Toyota වාහනයකින් පටන් ගත්තා නම් මෙහෙ තියා Toyota Aygo කියලා වගේ එකක් ඒක ඕනෙකට ඔරොත්තු දෙන වාහන ඒ වගේ පටන් ගත්තොත් මේ පොඩි දෙයක් තියෙනවා සල්ලි ටිකක් ඉතුරු වෙනවා. ඔව් ඒ කියන්නේ ඇත්තටම දැන් ලංකාවේදී නම් ගොඩක් දුරට ගෑරේජ් එකක කාලය ගත කරනවා කියන එක එච්චරම මිනිස්සු ගණන් ගන්න ඒ වුණාට මෙහි කල්පනා කරොත් ඒ කාලයට මිලක් නියම වෙනවා. ඒ වගේම පොඩි රිපෙයාර් එකකට පවා අපිට හිතා ගන්න බැරි තරම් විශාල මුදලක්. මම හිතන්නේ එක සැරයක් මම උදාහරණයක් කියන්නම් අර ප්‍රෝග්‍රෑමබල් මේ කා කී එකකට පවුන් 700ක් කිව්වා. ඉතින් අර ඒ වගේ මේ මම හිතන්නේ ලෑන්ඩ් රෝවර් එකක් අපේ හිතවතෙක්ගේ ලෑන්ඩ් රෝවර් එකක් ඒකේ සර්විස් ඇන්ඩ් පොඩි රිපෙයාර් වගේකට පවුන් 3000ක් ගත්තා. ටයිමින් චේන් එකත් වගේ වගේම ගාණක් යනවා. ටයිමින් චේන් කිට් ඔක්කොම මේකවල මාරු කරද්දි 3000 3500ක් අනිවාර්යෙන්ම කියනවා. ඔව්. ඉතින් ඒ නිසා අපි ගොඩාක් දුරට සීතබා ගන්න ඕනේ මේ රනින් කොස්ට් එක මේ රිපෙයාර්ස් අඩුවෙන්ම එන බ්‍රේක් ඩවුන් වැඩි වෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකක ටිකක් මම හිතන්නේ අඩු මයිලේජ් එකක් තියෙන මොකද ස්ටුඩන්ට් කෙනෙක් වගේ ආවම මොකද ඒගොල්ලන්ට ලොකු ගාණක් එෆෝඩ් කරන්න බැරි නම් පළවෙනි. ඒකින්ද හොඳම දේ පොඩි එකකින් පටන් අරන් ආසාවට අරන් පදින්න නැතුව ඔව් ආසාවට එකපාරට ලොකු වාහනයක් ගන්න නැතුව මුලින් පොඩි වාහනයකින් අර රංගමල්ලි කිව්වා වගේ Aygo එකක් Toyota Aygo වගේ එකකින් බ්‍රෑන්ඩ්ස් එක උනාට මම හිතන්නේ ලංකාවට එන කැටගරීස් වලින් මෙහෙට එන කැටගරීස් පොඩ්ඩක් වෙනස්. අපි හිතමු Aygo එකක් කිව්වහම ලංකාවේ Aygo නැහැ. නෑ ලංකාවේ නෑ Aygo. ලංකාවේ තියෙන Yaris. Yaris එක. මෙහි Yaris එක තියෙනවා. මෙහෙ තියෙනවා මෙහෙ පොඩි මෙහෙ Yaris කියන්නේ පොඩි කාර් එකක් ලංකාවේ Yaris කියන්නේ ඔව් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඒක හොඳට බලන්න.
අනිත් එක තමයි මම ඉන්ෂුරන්ස් කැටගරි එකත් ගොඩක් බලපානවා. දැන් මොකද ලයිසන් නැති කෙනෙක්ට ඔව් විශේෂයෙන් ඕගොල්ලෝ එන්නේ ලංකාවේ ලයිසන් එකක් එක්ක. ඉතින් ඇවිල්ලා ටික කාලයක් ඇතුළත තමයි මෙහි ලයිසන් එක ගන්නෙ. ඉතින් එතකොට දැන් ඉන්ෂුරන්ස් ලංකාවේ වගේ ලාභ නැහැ. මෙහි ඉන්ෂුරන්ස් ගොඩක් ගණන්. විශේෂයෙන් ස්ටුඩන්ට් කෙනෙක් වුණාම ඉන්ෂුරන්ස් එක ගණන් වෙනවා. එතකොට මෙහි ඉන්ෂුරන්ස් එක දෙන්නේ පුද්ගලයා සහ වාහනය දෙක කම්බයින් කරලා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් BMW එක ඉන්ෂුවර් කරන්න යන මුදල ගොඩක් වැඩි Ford එකකට වඩා. මොකද ඒගොල්ලෝ ඩේටාබේස් එක බලලා තිනවා BMW රියදුරන් කොච්චර ඇක්සිඩන්ට් කරගන්නවද, BMW කොච්චර හොරකම් කරනවද වගේ කාරණා ගොඩාක්. ඉතින් මේ මොඩල් අනුව ඉන්ෂුරන්ස් ප්‍රයිස් එක ගොඩාක් වෙනස් වෙනවා. අපි හිතමු අවුරුද්දකට ඉන්ෂුරන්ස් කොස්ට් එක සමහර වාහන වලට පවුන්ඩ් 200යි 300යි සමහර වාහන වල 2-3000ක් මාසෙක පවුන්ඩ් 100ක් 150ක් වෙනවා. එහෙම එන අවස්ථාවක් තියෙන. ඉතින් ඒ වගේ ලොකු පරාසයක් තියෙන. ඉතින් ඒ ගැනත් හිතලා බලන්න. ඒ වගේම රෝඩ් ටැක්ස් අපි ලංකාවේ රෙවෙනියු ලයිසන් කියන එක රෝඩ් ටැක්ස් එකත් එහෙම සමහර වාහන විශේෂයෙන් පොඩි වාහන පවුන්ඩ් 17යි 50ක් වගේ අවුරුද්දටම වෙන්නේ. ඉලෙක්ට්‍රික් වාහන වලට මම හිතන්නේ රෝඩ් ටැක්ස් එකක් නැහැ. ඒත් මේගොල්ලෝ මම හිතන්නේ ලබන අවුරුද්ද දැන් මේ දාන්න යනවා. ඒ වුණාට පරණ ලොකු එන්ජින් තියෙන වාහන අර රංගමල්ලි ඉස්සෙල්ලා කිව්වා වගේ පරණ ලෑන්ඩ් රෝවර් වගේ වාහන ඒවා පවුන්ඩ් 600ක් විතර වගේ වෙනවා අවුරුද්දක රෝඩ් ටැක්ස් එක. ඉතින් ওই වගේ ගොඩාක් කාරණා තියෙනවා. විශේෂයෙන් සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන කෙනෙක් නම් මතක තියාගන්න 2016ට වඩා පරණ ඩීසල් වාහනයක් ගත්තොත් ඔයාට හැම දවසටම 12.50 ගානේ ගෙවන්න වෙනවා යන එකට. ඉතින් ඉලෙක්ට්‍රික් වාහන ගත්තොත් වාසි ගොඩක් තියෙනවා දැනට නම්. මොකද සබ්සිඩි එකකුත් තියෙනවා අලුත් ඉලෙක්ට්‍රික් වාහන ගන්න අයට. ඉතින් උනාට ඒකේ ඉන්ෂුරන්ස් එක ටිකක් ගණන් වැඩි වෙන්න පුළුවන්. මොකද අලුත් වාහනයක් වෙන නිසා. ඉතින් ඔය වගේ කාරණා ගණනාවක්. ඔයා කොහෙද පාක් කරන්න යන්නේ? ඒ ගැනත් හිතලා බලන්න. මොකද හැම ගෙදරකම පාකින් නැහැ. පාරේ පාක් කරන්න බෑ ලංකාවේ වගේ හිතෙන තැන නවත්තන්න බෑ. ඉවටත් වියදම් යනවා. ඒව ගැනත් හිතලා බලන්න. දඩයක් එනවා ගෙදරට ඊට පස්සේ. නැත්තම් කෙලින්ම දඩයක් ගෙදරට එනවා. ඒ වගේම වාහනේ හයියෙන් ගියොත් ඒකටත් ස්පීඩ් ටිකට් එක ගෙදරට මෙන්න. ඉතින් ඔය වගේ කාරණා ගොඩක්. පරිස්සම ගෙලවන්න ඕනේ පොයින්ට් බේස් අනුව අපේ ලයිසන් එක එන්නේ. පොයින්ට් 12ක් ගියොත් එහෙම ලයිසන් එක නැත්තටම නැති වෙනවා. ඒ වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් තව අපි සමුගන්න කලින් රංගමල්ලිගෙන් අහමු. වා යෝජනා කරන්නේ පෙට්‍රල් වාහනයක්ද ඩීසල් වාහනයක්ද හයිබ්‍රිඩ් එකක්ද මේ ශිෂ්‍යයෙකුට? ඒක ඩිපෙන්ඩ් උනායි එයා ගමන් කරන දුර අනුව. මොකද ඩීසල් වාහනයක් හොඳයි දැන් නොටින්හැම් පැත්තේ වගේ ඉන්නවනම් එයා දුර ගමන් කරනවා නම් එතකොට ඒක එයාට බෙනිෆිට්. නැත්නම් ලෙක්සස් හයිබ්‍රිඩ් වාහනේ මම ගොඩක් මේ අනුමත කරනවා. මොකද 3000 4000 වෙනි මුදලකට එකක් ගන්න පුළුවන් සහ ඒක ගොඩක්ම ප්‍රයෝජනවත්. කියන එක තමයි මම ගොඩක්ම අනුමත කරන්නේ. එතකොට හදිසියත් අවුරුදු 20ක් විතර පරණ වාහන වෙන නිකන් සමහරලාට මම දන්නවා නොමිලේ ඊටන් දෙනවා වාහන අවුරුදු ගණන් පරණ ඒවා MOT ෆේල් වෙච්ච කියලා කියනවා. අර ෆිට්නස් සර්ටිෆිකේට් එක ෆේල් වෙච්ච. ඒ වගේ වාහනයක් ගන්න එක ගැන මොකද ඔයා හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට? මම අනුමත කරන්නේ ආපුවා. මොකද එයා ස්ටුඩන්ට් කෙනෙක් ආවම එයා ස්ටඩීස් කරන්නත් ඕනේ. මොකද වාහනේට ප්‍රශ්නයක් වුණාම අයියා ගෑරේජ් වල රස්ති අඳුන්නත් ඕනේ සහ ඒකට වෙනම වියදමක් යනවා. ඒකින්ද හොඳම දේ පොඩි වාහනයකින් පටන් අරන් යන එක තමයි. ඉතින් මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති එක්සත් රාජධානියට අලුතෙන් එන ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා සුදුසු වැඩියම පරණ නැති සාමාන්‍යයෙන් ටොයෝටා වගේ බ්‍රෑන්ඩ් එකක පොඩි වාහනයක් කියන එක. ඉතින් ඒ වගේ වාහනයකින් පටන් අරන් පස්සේ ඔයගොල්ලෝ සල්ලි හම්බ කරනකොට ඔයගොල්ලෝගේ no claims bonus වැඩි වෙද්දී ඔයගොල්ලන්ට ඒ වගේම තේරෙයි මෙහි පාරවල් ඒ වගේම වාහනයක් ගන්න යනකොට නෙගෝෂিয়েට් කරන හැටි, ඒ වගේම ඩීලර් කෙනෙක් එක්ක ගිහිල්ලා ගෙවන පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න හැටි ගැන එහෙම වාහන. ඉතින් ඒ වගේ දෙවෙනි හෝ තුන්වෙනි වාහනේ ඔයගොල්ලන්ට හොඳ එකක් ගන්න පුළුවන්. පළවෙනි එක ගද්දි පරිස්සම් වෙන්න. ඉතින් රංගමල්ලි කිව්වා වගේ සමහර විට පොඩි ටිකක් අලුත් වාහනයක් ගැනීම, අඩු මයිලේජ් එකක් තියෙන වාහනයක් ගැනීම තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක රැඳුනට බොහොම ස්තුතියි.